අද වීඩියෝෙන් කතා කරන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක යූස් කරලා ප්‍රොෆෙෂනල් විදියට වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ගැන. ඉතින් මේ වෙනකොට නම් ගොඩක්ම කට්ටිය යූස් කරන්නේ මොබයිල් ෆෝන් එකක් කරා වීඩියෝ එක එඩිට් කරගද්දි CapCut කියන ඇප්ලිකේෂන් එක. ඉතින් අපි අද බලමු Adobe Premiere Pro වගේම ප්‍රොෆෙෂනල් විදියට වීඩියෝ එකක් එඩිට් කරගන්න සහ හොඳ quality එකකින් වීඩියෝ එකක් අපිට හදාගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. ඉතින් මේ ඇප් එකේ නම තමයි InShot. ඉතින් ඔයාගාව තියෙන Android ෆෝන් එකක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ Google Play Store එකට ගිහින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාගාව තියෙන Apple iPhone එකක් නම් App Store එක හරහා ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ ඉස්සරහට ගිහින් බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක හරහා වීඩියෝ එකක් සරලවම ඒ වගේම තමයි ගොඩක්ම ලේසියෙන් එඩිට් කරගන්න කියලා. ඉතින් ඔයා දැනටමත් ඔයාගේ මොබයිල් ෆෝන් එකට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ඇප් එක ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් සුදු පාට කොටුවක් ඇතුළේ තියෙනවා වීඩියෝ ෆොටෝ කොලේජ් කියලා එකක්. ඉතින් මෙතනින් අපිට අපි ප්‍රධාන වශයෙන් වීඩියෝ එක එඩිට් කරන හින්දා ඔයාට පුළුවන් මෙතන වීඩියෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතෙන්ට යන්න පුළුවන්. ඉතින් වීඩියෝ කියන තැන ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන නිව් කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාගේ ගැලරි එකේ තියෙන ඔයාට එඩිට් කරගන්න අවශ්‍ය කරන වීඩියෝ එක මෙතනින් ඔයාට දාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ගැලරි එකේ තියෙන ඔයාට අදාළ කරන වීඩියෝ එක උඩ ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් යටින් තියෙන කොළ පාට හරියක් එක්ක පොඩි බටන් එකක්. ඒක උඩ එකපාරට ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාගේ වීඩියෝ එක ඕපන් වෙනවා. හරි ඉතින් ඔයා මේ ඇප් එක හරහා ඔයාගේ එඩිට් කරගන්න තියෙන වීඩියෝ එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ යටින් තියෙන InShot කියලා පොඩි වෝටර් මාක් එකක්. ඉතින් ඔයාට ඒක අයින් කරගන්න ඕන නම් ඒත් එක්කම චූටියට තියෙනවා කතිර ලකුණක්. ඉතින් මේ කතිර උඩ එකපාරට ටච් කරාට පස්සේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඒ ඇඩ් එකෙන් පස්සේ ඒ ඇඩ් එක ප්ලේ වෙලා ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් මේ InShot කියන වෝටර් මාක් එක මෙතනින් අයින් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට පොඩි ඇඩ් එකක් ප්ලේ වෙනවා මේකේ. ඉතින් ඇඩ් එක සම්පූර්ණයෙන්ම ප්ලේ වෙලා ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මේ ඇඩ් එක ක්ලෝස් කරලා දාන්න. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් එතන InShot කියලා තිබ්බ වෝටර් මාක් එක අයින් වෙලා ගිහින් තියෙනවා. හරි ඉතින් අපි දැන් බලමු මේ ඇප් එකේ දීලා තියෙන ෆීචර්ස් වලට ගිහිල්ලා අපිට වීඩියෝ එකක් මොන විදිහට එඩිට් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම අද මම මේ වීඩියෝෙන් කතා කරන්නේ මේ ඇප් එකෙන් කරන්න පුළුවන් බේසික් දේවල් සම්බන්ධව විතරයි. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ ඇප් එකේ දකුණු පැත්තේ උඩින්ම තියෙනවා පොඩි කොටුවක් එක්ක ඊතලයක් වගේක් දාලා. ඉතින් එතනින් ඔයාට ගිහින් ඔයාගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරනාට පස්සේ එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මම ඒක අන්තිමට කියලා දෙන්නම්. ඉතින් අපි දැන් බලමු මෙතන පහළ තියෙන ෆීචර්ස් මොනවද කියලා. ඉතින් ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන් canvas කියලා එකක් තියෙනවා. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. ඉතින් මෙතන පළවෙනි ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන වීඩියෝ එකට අදාළව sizes දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේක අප්ලෝඩ් කරන්න YouTube එකටද TikTok එකටද මේ විදියට ඔයාට මේ කැමති එකට දාගන්න පුළුවන්. මට දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම මෙතනින් දාගන්නේ නැහැ. ඩිෆෝල්ට් තිබ්බ විදිහටම දාගන්නවා. එතකොට දෙවෙනි ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක zoom in out කරගන්න පුළුවන්. ඉතින් මට ඒකත් අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම දාගන්නේ නැහැ. ඉතින් තුන්වෙනි ඔප්ෂන් එක බලමු. මේකේ තියෙන background කියලා එකක්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට background එකක් use කරනවා නම් ඉතින් දැන් බලන්න මම මෙතනින් color කියලා තියෙන තැන color එකක් touch කරාට පස්සේ මෙන්න විදිහට background එකක් වැටෙනවා. එතකොට background එකක් use කරනවා නම් ඔයාට පුළුවන් මෙතනින් color එහෙම නැත්නම් gradient patterns වගේ දේවල් දාලා ඔයාගේ වීඩියෝ එක තවත් edit කරගන්න පුළුවන්. මට අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම ඒක දාගන්නේ නැහැ දැනට. මම මෙතනින් ඒක අයින් කරලා දානවා. ඉතින් canvas කියන feature එකෙන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් audio කියලා option එකක් දීලා තියෙනවා. ඉතින් music කියන තැනට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනත් option හතරක් දීලා තියෙනවා. එතකොට මෙතනින් පළවෙනි එක තමයි ඔයාගේ background music එකක්. ඔයාගේ වීඩියෝ එකට අදාළ කරන background music එකක් ඔයාට මෙතනින් දාගන්න පුළුවන්. එතකොට දෙවෙනි එක තමයි effect. ඒත් එක්කම තුන්වෙනියට තියෙනවා record කියලා එකක්. ඊට පස්සේ අවසාන වශයෙන් හතරවෙනියට තියෙනවා AI speech කියලා එකක්. ඉතින් මෙතනින් මම මුලින්ම පෙන්නන්නම් music එකක් add කරගන්න විදිය. ඔයාගේ වීඩියෝ clip එකට. ඉතින් අපි මෙතන මේ music කියන එක උඩ එකපාරට touch කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ app එක හරහා ඔයාට music දීලා තියෙනවා. කියන්නේ background music මෙතනින් දීලා තියෙනවා මේගොල්ලෝ. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මේ app එකේ තියෙන music එකක් උනත් ඔයාගේ background music එක වෙනුවට දාගන්න. ඉතින් ඔයාලට මේ app එකේ තියෙන music හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ phone එකෙන් music එක download කරගෙන මෙතන තියෙනවා import කියලා option එකක්. import කියන option එක උඩ touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් files extract audio from video. ඒ කියන්නේ ඔයාගාව වීඩියෝ එකක් තියෙනවා නම් ඒ වීඩියෝ එකේ තියෙන audio එක ඔයාලට ගන්න අවශ්‍ය නම් මෙතන extract audio from video එක දුන්න ගමන් ඔයාලට වීඩියෝ එකේ තියෙන audio එක extract වෙලා එනවා මේ app එකට. so ඔයාලට ලේසියෙන් ඒක add කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. ඉතින් මෙතන තියෙන music මම play කරලා පෙන්වන්න යන්නේ නැහැ. මොකද YouTube copyright issue එක තියෙන හින්දා. හරි ඉතින් අපි ඊළඟට ගිහින් බලමු මෙතන දෙවෙනියට තියෙන effect
කියන ඔප්ෂන් එකට. ඉතින් ඉෆෙක්ට් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉෆෙක්ට් බර ගණනාවක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය කරන ඉෆෙක්ට් එකක් තියෙනවා නම් මෙතන මේ ඇප් එක හරහා ඇප් එකෙන් ෆ්‍රී දීලා තියෙන ඉෆෙක්ට් පාවිච්චි කරලා ඔයාගේ වීඩියෝ එකට දා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ ඇප් එකේ තියෙන ඉෆෙක්ට් හරියන්නේ නැත්නම් අපි අර කලින් මියුසික් ඇඩ් කරා වගේම ඔයාගේ ෆෝන් එකට ඉෆෙක්ට් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ඉම්පෝර්ට් කියන තැනට ගිහලා ඉම්පෝර්ට් කියන එක හරහා ඔයාගේ ෆයිල් එක හරි ඔයාගේ ගැලරි එකේ හරි තියෙන ඉෆෙක්ට් එකක් මෙතෙන්ට ඇඩ් කරගෙන ඒක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් ඊළඟ ඔප්ෂන් එක විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට රෙකෝඩ් කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එක එඩිට් කරන ගමන් වුණත් ඔයාගේ වොයිස් එක රෙකෝඩ් කරලා මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් එකත් වීඩියෝ එඩිටින් වලදී ගොඩක්ම වටින ඔප්ෂන් එකක්. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා AI ස්පීච් කියලා හතරවෙනියට ඔප්ෂන් එකක්. ඉතින් මේ AI ස්පීච් කියන එක මම ඕපන් කරගන්න යන්නේ නැහැ. මේක ප්‍රී වර්ෂන් එකට අවైలබල් නැති හින්දා. ඉතින් ඔයා මේක ෆුල් වර්ෂන් එක කියන්නේ ඔයා මේ ඇප් එක බයි කරනවා නම් විතරක් ඔයාලට මේක යූස් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ෆීචර් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙතන ස්ටිකර් කියලා එකක් දීලා තියෙනවා. ඉතින් ස්ටිකර් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ඇප් එක හරහාම ස්ටිකර්ස් වගේක් දීලා තියෙනවා අපිට. ඉතින් ඔයා සෝෂල් මීඩියා වීඩියෝ ක්‍රියේට් කරන කෙනෙක් නම් ඔයාට මෙතන මේ ස්ටිකර්ස් යූස් කරලත් ඔයාගේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට මෙහෙම දාලා පෙන්නන්නම්. අපි මේක අයින් කරලා ගමු subscribe කියන එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එකේ කැමති තැනකට මේක ලොකු පොඩි කරලා මේ ස්ටිකර් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක ඇඩ් කරාට පස්සේ ප්ලේ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට කැමති ස්ටිකර් එකක් මේකෙන් අරගෙන ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයා ගාව ඔයාගේ ෆෝන් එකේ PNG එකක් විදිහට ස්ටිකර් එකක් ඇඩ් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් choose from camera roll කියන එකට ගිහින් ඔයාගේ gallery එකේ තියෙන PNG ස්ටිකර් එකක් select කරලා ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ෆීචර් එක විදිහට තියෙන මේ text කියන එක. ඉතින් text කියන එක දැනටමත් ඔයගොල්ලෝ දන්නවා. ඔයාගේ edit කරන වීඩියෝ එකට ඔයාලට කැමති text එකක් දාගන්න පුළුවන් මේකෙන්. ඉතින් අපි බලමු කොහොමද text එකක් මේකට ඇඩ් කරගන්නේ කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් T අකුරත් එක්ක text කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒකට එකපාරට ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එකක් එනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය කරන ඔයා කැමති ටෙක්ස්ට් එකක් මේකේ ටයිප් කරගන්න. ඉතින් මම දැන් මේක උදාහරණයක් දෙන්න ඔයාලට පෙන්නන්න ඕන හින්දා මම මෙතන ටයිප් කරගන්න subscribe my YouTube channel කියලා. හරි ඔයාලට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක ටයිප් කරගත්තට පස්සේ කීබෝඩ් එකේ දකුණු පැත්තට එන්න තියෙනවා done button එකක්. හරියක් වගේ ලකුණක්. ඒකට එකපාරට ටච් කරන්න. හරියින් දැන් ඔයාලට පේනවා ඇති ඔයා ටයිප් කරගත්ත ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එකට වැටලා තියෙනවා. ඉතින් මේක දැන් ලොකු වෙන්න මම මේක මේ විදිහට කුඩා කරගන්නවා. වගේ ඇඟිලි දෙක යූස් කරලා zoom out කරන විදිහට ඔයාලට මේක පොඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ තියෙන ෆොන්ට් එක හරියන්නේ නැත්නම් ඔයාලට වෙන ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන කලර් එක හරියන්නේ නැත්නම් ඔයාලට වෙන කලර් එකක් දාගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ විදිහට කස්ටමයිස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ටෙක්ස්ට් බොක්ස් එකේ දකුණු පැත්තේ උඩින් වෙන්න තියෙනවා එඩිට් බටන් එකක්. පැන්සලක් වගේ පොඩි මාක් එකක් තියෙන්නේ. ඒ එඩිට් මාක් එකට එකපාරට ටච් කරන්න. ඉතින් ඔයාලට මුලින්ම මේකේ තියෙන ෆොන්ට් එක වෙනස් කරගන්න ඕනේ නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මැද්දේ තියෙනවා capital A simple A කියලා බටන් එකක්. ඉතින් එතන උඩ එකපාරට ටච් කරගන්න. මෙතෙන් තාවට පස්සේ ඔයාලට පුළුවන් ඔයා කැමති ෆොන්ට් එකක් මේකට දාගන්න. ඉතින් මම දැනට මෙන්න මේ ෆොන්ට් එක තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට මේ තියෙන ටෙක්ස්ට් එකට වෙන කලර් එකක් දාගන්න අවශ්‍ය නම් ඒත් එක්කම වම් පැත්තෙන් තියෙනවා පොඩි පාට වගේ රවුමක්. ඒකට එකපාරට ටච් කරලා පස්සේ මෙන්න මේ විදිහට කලර්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම දැනට මේක සුදු පාට තියා ගන්නවා. ඉතින් ටෙක්ස්ට් කියන තැනට එහා පැත්තෙන් තියෙනවා බෝඩ් කියලා එකක්. ඒ බෝඩ් එකෙන් ඔයාලට ඉතින් මෙතනින් ඔයාලට බෝඩ් එකක් දාගන්න පුළුවන්. දැනට මම මේ බෝඩ් එක අයින් කරනවා. මෙතන මේ cancel වගේ බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මම ඒක අයින් කරනවා. ඒත් එක්කම ඔයාලට මේ ටෙක්ස්ට් එකට shadow එකක් දාගන්න අවශ්‍ය නම් මෙතන මේ shadow කියන option එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් කැමති පාටක් use කරලා shadow එකක් use කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේක ඔයා දාන ටෙක්ස්ට් එක label එකක් විදිහට දානවා නම් ඔයාලට මේ විදිහට කැමති පාටක් use කරලා label එකක් විදිහට දාගන්නත් මේ app එක හරහා ඉතාලම ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩි ඉරි කෑලි තුනක් තියෙන option එකක් තියෙනවා. මෙතෙන් ගියට පස්සේ ඔයාලට ඔයාගේ ටෙක්ස්ට් එකේ size එක ඒත් එක්කම ටෙක්ස්ට් එකේ අකුරු වල පරතරය ඒ වගේ දේවල් ඔයාලට හදාගෙන customize කරගන්න පුළුවන්. ඒත් එක්කම ඊට යටින් තියෙන option වලින් ඔයාලට පුළුවන් මේක bold කරන්න. ඒ වගේම පොඩ්ඩක් මේක ඇල කරලා වගේ තියන්න පුළුවන් ටෙක්ස්ට් එක. ඒත් එක්කම යටින් ඉරක් වගේ ගහනවා නම් ඔයාලට ඒකත් ඒ කියන්නේ underline එකක් වගේ තියෙනවා නම් ඔයාලට එහෙමත් කරගන්න පුළුවන්. මම දැනට මේ ටික අයින් කරගන්නවා. ඒ ඉරි කෑලි තියෙන තැනටත් එහා පැත්තට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයා දැම්ම ටෙක්ස්ට් එකට motion එකක් apply කරගන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන in out loop කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් මේ විදිහටත් ඔයාලට මෙතනින් කැමති motion එකක් apply කරගන්න පුළුවන් in out සහ loop විදිහට. හරි ඉතින් ඔයාගේ ටෙක්ස්ට් එක හදලා ඉවරයි නම් ඔයාලට පුළුවන් මෙතන done button එක උඩ එකපාරක් ක්ලික් කරලා ටෙක්ස්ට් එක ඔයාගේ වීඩියෝ එකට apply කරගන්න. ඉතින් අපි දැන් බලමු මේ ටෙක්ස්ට් එක කොහොමද අපේ වීඩියෝ එකට apply වෙලා තියෙන්නේ කියලා.
හරි ඔන්න ඔය විදිහට තමයි අපි දැම්ම ටෙක්ස්ට් එක අපේ වීඩියෝ එකට ඇප්ලයි වෙලා තියෙන්නේ. හරි ඉතින් අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ටෙක්ස්ට් එකට එහා පැත්තෙන් ඉෆෙක්ට් කියලා ඔප්ෂන් එකක්. ඉෆෙක්ට් එකට ගියාට පස්සේ ඔයාගේ වීඩියෝ එකට අට කැමති ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන්. හරි අපි දැන් මුලින්ම තියෙන මේ ඉෆෙක්ට් එක දාලා බලමු වීඩියෝ එක මොන වගේ වෙනසක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට හොඳට බැලුවොත් බලා ගන්න පුළුවන් මේ ඉෆෙක්ට් එකේ තියෙන වීඩියෝ එක zoom වෙනවා වගේ ඉෆෙක්ට් එකක්. ඉතින් ඒක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ විදිහටද මේ වීඩියෝ එක zoom වෙන්න ඕනේ කියලා. මම මෙන්න මේ ගානට දාගන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ ඉෆෙක්ට් එකක් සිලෙක්ට් කරාට පස්සේ මෙතන උඩින් තියෙන value කියලා එකක් ඒක හරහා අඩු වැඩි කරලා ඔයාගේ ඉෆෙක්ට් එක කොච්චරක් දුරට ඇටෙන්න ඕනද කියලා සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ මෙන්න මේ විදිහට මේ ගානට මේ zoom වෙන්න දාගන්නම්. හරි ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙතනින් ඉෆෙක්ට් බර ගණනාවක් මේ ඇප් එකේ ෆ්‍රී විදියට අරගෙන ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් ඉෆෙක්ට් එකක් අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ඔරිජිනල් කියලා තියෙන තැන උඩ එකපාරක් ක්ලික් කරලා ඩන් බටන් එක උඩ ක්ලික් කරනකොට ඔයාගේ වීඩියෝ එකට මුකුත් ඉෆෙක්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඉෆෙක්ට් එකක් දාගන්න අවශ්‍යයි නම් මේ විදිහට ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා ඉතින් ඩන් බටන් එක උඩ ක්ලික් කරලා අපිට කැමති තැනකට මේක ප්ලේස් කරා ඩන් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එකට මේ ඉෆෙක්ට් එක ඇඩ් වෙනවා. ඉෆෙක්ට් වලට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ෆිල්ටර් කියන ඔප්ෂන් එක කරහා ඔයාලට පුළුවන් ඔයාලට කැමති ෆිල්ටර් එකක් මේ ඔයාගේ වීඩියෝ එකට ඇප්ලයි කරගන්න, ඇඩ් කරගන්න. අපි කැමති ෆිල්ටර් එක දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන දකුණු පැත්තෙන් තියෙනවා නිහරියක් එක්ක ඩන් බටන් එකක්. ඒ ඩන් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒක මේ විදිහට ඇප්ලයි කරගන්න. එතකොට අපේ ෆිල්ටර් එක ලේයර් එකක් විදිහට තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ඒක තව ඉස්සරහට අරන් යන්න ඕන නම් ඔයාලට පුළුවන් ඉතින් ලේයර් එක අහට මෙහාට කරලා අපිට වීඩියෝ එකේ අවසානයේ දක්වාම අරන් ඇප්ලයි කරගන්න. ඉතින් අපි දැන් බලමු අපි දාගත්ත ෆිල්ටර් එක මොන විදිහටද වීඩියෝ එකට වැටලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන අපේ වීඩියෝ එක මුලින්ම තිබ්බ විදිහ. ඉතින් අපි ෆිල්ටර් එක දැම්මට පස්සේ ඒ ලේයර් එකට යද්දි මෙන්න මේ විදිහට තමයි අපේ වීඩියෝ එකේ කලර්ස් චේන්ජ් වෙන්නේ. ඉතින් ඔයා මේ ෆිල්ටර් ඔටෝ දාගන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් මෙතන adjust කියන තැනට ගියාට පස්සේ මෙතනින් ඔයාලට අවශ්‍ය කරන විදිහට lightness, contrast ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන colors ඔයාලට කැමති විදිහට හදාගෙන ඉතින් apply කරගන්න. හරි ඉතින් අපි ඊට පස්සේ කතා කරන්නේ මේ app එකේ තියෙන ගොඩක්ම වැදගත් දෙයක් ගැන. ඒක තමයි මේ PIP කියන option එක. මේ feature එක උඩ click කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ gallery හෝ photos වල තියෙන ඔගේ වීඩියෝ ක්ලිප් එකක් මේ දැන් ප්ලේ වෙන වීඩියෝ එකේ උඩට අගෙන ඇප්ලයි කරගන්න. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා ගේම් ප්ලේ හදන කට්ටියට සහ රියැක්ට් වීඩියෝස් කරන කට්ටියට. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ picture in picture feature එක යූස් කරලා වීඩියෝ එකක් ඇඩ් කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ PIP කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. කරාට පස්සේ ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ එක උඩ ක්ලික් කරාට පස්සේ ඉන්න මේ විදියට ඔයාගේ එඩිට් කරගත්ත වීඩියෝ එක උඩට ප්ලේ වුණා බලා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලට මේ වීඩියෝ එක කැමති තැනකට අරන් ගිහින් ප්ලේස් කරලා වීඩියෝ එක ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතෙන්ට ඔයාගේ වෙබ් කැම් එකෙන් රෙකෝඩ් කරන වීඩියෝ එකක් වුණත් ආගෙන වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. මම මේක මෙන්න මේ විදිහට දැනට තියෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් එඩිට් කර හිටපු වීඩියෝ ක්ලිප් එකට උඩින් දැම්ම picture in picture විදිහට දාගත්ත වීඩියෝ ක්ලිප් එකත් මේ විදිහට අපිට ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ වෙන්නේ සරලවම එක වීඩියෝ ක්ලිප් එකක් උඩින් තව වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ වෙන එක. හරි ඉතින් අපි දැන් මෙතනින් එහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එකක් එඩිට් කරගන්න අවශ්‍ය කරන tools කීපයක් මෙතනින් දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාගේ මේ වීඩියෝ එකේ ඔයාලට අවශ්‍ය තැනකින් මේක කපා ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයාලට මේ තනි වීඩියෝ ක්ලිප් එක වීඩියෝ ක්ලිප් දෙකක් විදිහට කඩා ගන්න අවශ්‍ය නම් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ වීඩියෝ ක්ලිප් එක මූව් කරනවත් එක්කම සුදු පාටින් ඉරක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන වීඩියෝ එක කඩා ගන්න අවශ්‍ය තැනින් මේ සුදු පාට ඉර ගිහින් නවත්තලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ප්ලිට් කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේකට එකපාරක් ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක දෙකට කැඩෙනවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ ක්ලිප් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ ක්ලිප් එකක් අපි එඩිට් කර ඉද්දි ඔයාලට අවශ්‍ය නොවන වීඩියෝ එකේ කොටසක් තියෙනවා නම් ඔයාලට මේ විදිහට ස්ප්ලිට් කරලා මෙතන ඩිලීට් කියන එකට එකපාරක් ක්ලික් කරලා ඒ වීඩියෝ ක්ලිප් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි මේ වීඩියෝ ක්ලිප් එක අයින් කරගමු. දැන් අපේ වීඩියෝ ක්ලිප් එක ඩිලීට් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන වොලියුම් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. වොලියුම් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට අවශ්‍ය කරන වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා ඒකේ සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට. ඉතින් මෙන්න මේ විදිහට ඔයා සිලෙක්ට් කරපු වීඩියෝ ක්ලිප් එකේ සවුන්ඩ් එක අඩු කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට අඩු කරලා ඔයාලට මේක ඕකේ කරන්න පුළුවන්.
ඉතින් ඒ විදිහට පුළුවන් ඔයා දැනට කරන් යන ප්‍රොජෙක්ට් එකේම නැත්නම් ඔයා දැනට එඩිට් කරන් යන වීඩියෝ ක්ලිප් ඔක්කොගෙම වොලියුම් එක එකපාර අඩු හෝ වැඩි කරගන්න අවශ්‍ය නම් පුළුවන් මෙතනින් ඔයාලට කැමති ගානකට වොලියුම් එක තියලා මෙතන මේ apply to all clip කියන බටන් එකට එකපාරක් ක්ලික් කරලා ඔයාගේ දැනට තියෙන ක්ලිප් ඔක්කොගෙම වොලියුම් එක එකම ගානකට හදාගන්න. ඉතින් මම දැනට මේකේ වොලියුම් එක මේ ඩිෆෝල්ට් තිබ්බ විදිහට තියලා ඕකේ කරනවා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ස්පීඩ් කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේ ඔප්ෂන් එක කරා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ ක්ලිප් එකේ ස්පීඩ් එක හදාගන්න. ඉතින් මෙතනින් ඔයාලට වීඩියෝ එක ඒ වෙන ස්පීඩ් එක වැඩි කරගන්න ඕන නම් මේ පොඩි සුදු පාට බෝලයක් වගේ තියෙන එක දකුණු පැත්තට අරන් ගිහින් මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ වීඩියෝ එක ස්ලෝ කරගන්න අවශ්‍ය නම් සුදු පාට බෝලේ වම් පැත්තට ඇදගෙන ගිහින් ඔයාලට අවශ්‍ය තැනට දාලා වීඩියෝ එක ස්ලෝ කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරලා මොන විදියටද මේක වීඩියෝ ක්ලිප් එකට වැටෙන්නේ කියලා. ඉතින් දැන් බලන්න මේ වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට හයියෙන් ප්ලේ වෙනවා. ඉතින් ওই විදිහට ඔයාලට මේක ස්පීඩ් එක අඩු වැඩි කරලා ඔයාලට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තවත් වැදගත් වෙන ඔප්ෂන් එකක් තමයි මේ ඇනිමේෂන් කියන්නේ. මෙතනින් ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා ඇනිමේෂන් කියන ඔප්ෂන් එකට ගිහින් දැන් මම උදාහරණයක් විදිහට මේ ෆේඩ් කියන එක දැම්මොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ ක්ලිප් එක පොඩි ඇනිමේෂන් එකක් එක්ක තමයි ප්ලේ වෙන්නේ. ඔයාලට මේ ඇනිමේෂන් එක අයින් කරලා පෙන්නන්න. ඉතින් අයින් කරාම මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක නිකම්ම ප්ලේ වෙන්නේ. ඔයාලට ඇනිමේෂන් එකක් දැම්මට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එකේ තියෙන බෝරින් ගතිය නැති කරලා අපිට වීඩියෝ එක ලස්සනට ඇනිමේෂන් එකක් යූස් කරලා එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් in out combo loop වගේම කොටස් 4ක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඇප්ලයි කරලා මේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ කියලා දුන්න විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකක් මේ ඇප්ලිකේෂන් එක කරා සරලවම ප්‍රොෆෙෂනල් විදිහට එඩිට් කරගන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ඇප් එකෙන් අපි හදාගත්ත වීඩියෝ ෆයිල් එක එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම කතා කරද්දී කිව්වා මෙතන දකුණු පැත්තේ උඩින් තියෙනවා එක්ස්පෝර්ට් බටන් එකක්. ඉතින් මේ එක්ස්පෝර්ට් බටන් එකට එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් දැන් රෙසොලූෂන් එක 4K දක්වා දාගන්න. ඒ වගේම තමයි මෙතන ෆ්‍රේම් රේට් එකත් ඔයාලට 60 fps දක්වා දාගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට කැමති ෆෝමැට් එකක් සිලෙක්ට් කරලා මෙතන උඩින්ම තියෙන සේව් බටන් එකට එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එක ඔයාගේ ගෑලරි එකට හෝ ඔයාගේ ෆොටෝස් ඇප් එකට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු එක්ස්පෝර්ට් වුණාට පස්සේ වීඩියෝ එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි InShot app එක කරා හදාගත්ත වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ app එක use කරලා සරලවම වීඩියෝ එකක් edit කරගන්නේ. මෙතන මේ තියෙන වීඩියෝ clips මම ගත්තේ ඔයාලට මේකේ තියෙන option use කරලා පෙන්වන්න අවශ්‍ය හින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක use කරලා ඔයා content create කරනවා නම් හොඳ quality එකකින් සහ professional විදිහට වීඩියෝ එකක් edit කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට යටින් comment එකක් දාන්න. ඉතින් ඒත් එක්ක මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.